අපි කලින් වීඩියෝ දෙකට අදාළව මෙන්න මේ මුදල් හා මූල්‍ය ඇතුළත කියන පාඩමේ හතේ එක අනුමාතෘකාවක් හතේ දෙක අනුමාතෘකාවක් කතා කරා. ගොඩක් දුරට මේ හතේ දෙක අනුමාතෘකා වීඩියෝ කොටස් දෙකකට හේතුව මට ඒක මේ එක්ස්පෝර්ට් කරගෙන පොඩි ප්‍රශ්නයක් වුණා හේතුව ලෙන්ත් එක වැඩි හින්දා. අපි අද දැන් හතේ තුන අනුමාතෘකාවට. ඉතින් පුතේ ඔයගොල්ලන්ට මතක ඇති කලින් පාඩමේ මම අර ශ්‍රී ලංකා මහ බැංකුව කියන කොටස අතහැරියා. හේතුව මෙන්න මේ හතේ තුන අනුමාතෘකාව යටතේ අපිට සම්පූර්ණව ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරන්න තියෙන නිසා. ඉතින් පුතේ මෙන්න මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්න මේ දේවල්. පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම පටන් ගත්තේ 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ තමයි මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව පුතේ ස්ථාපිත කරලා තියෙන්නේ. ඒත් එක්කම තමයි පුතේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ 1950 අගෝස්තු මාසේ 28 වෙනිදා. ඒත් එක්කම තමයි පුතේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක අධිපතිතුමා තමයි ජෝන් එක්ස්ටර් මහතා. මෙන්න මේ කොටස පුතේ ඔයාලගේ MCQ එකට එකපාරක් අහලා තිබ්බා. මහ බැංකුව අධිපතිතුමා ජෝන් එක්ස්ටර්. හරි පුතේ. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරනකොට මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය නියාමනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛතම ආයතනය තමයි පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා කියන්නේ. ඉතින් පුතේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන කටයුතු සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන්ම මුදල් මණ්ඩලයක් විසින්. මෙන්න මේ මුදල් මණ්ඩලයට පුතේ පුද්ගලයන් 5 දෙනෙක් අයිති වෙනවා. පළවෙනි එක්කෙනා තමයි මහ බැංකුවේ දැනට සිටින අධිපතිතුමා. නැත්නම් මහ බැංකුවේ අධිපති. දෙවෙනි පුද්ගලයා තමයි පුතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. මුදල් අමාත්‍යාංශයේ ලේකම්. ඊට පස්සේ පාර්ශවයේ තමයි පුතේ නම් කරන් නැත්නම් පත් කරන ලද සමාජිකයින් 30 දෙනෙක්. මෙන්න මේ මුදල් මණ්ඩලයට අයත් වෙනවා. මෙන්න මේ 5 දෙනා එකතු වෙලා තමයි පුතේ මෙන්න මේ මහ බැංකුවේ මෙන්න මේ මුදල් මණ්ඩලය කියන එක පරිපාලන කටයුතු සිදු කරන්නේ. හරි. ඒත් එක්කම තමයි පුතේ අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන විශේෂයෙන් මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ප්‍රධාන කාර්යයන් සහ නියෝජ්‍ය කාර්යයන් මෙන්න මේ සම්බන්ධයෙන් තමයි පුතේ ඔබට දැනගන්න තියෙන්නේ. හරි පුතේ. මේ යටතේදී පුතේ අපිට අරමුණු දෙකකුත් ප්‍රධාන කාර්යයන් 7කුත් සහ නියෝජ්‍ය කාර්යයන් 4කුත් ඉගෙන ගන්න තියෙනවා. අපි දැන් පුතින් මුලින්ම යන් මෙන්න මේ අරමුණු දෙක ගැන ඉගෙන ගන්න. අරමුණු දෙක ගැන ඉගෙන ගන්න. පුතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු දෙක තමයි පළවෙනි එක ආර්ථික හා මිල ස්ථිරතාවය පවත්වාගෙන යාම. ආර්ථික හා මිල ස්ථිරතාවය පවත්වාගෙන යාම. දෙවෙනි කරුණ තමයි පුතේ මූල්‍ය ක්‍රමයේ ස්ථිරතාවය පවත්වාගෙන යාම. මූල්‍ය ක්‍රමයේ ස්ථිරතාවය පවත්වාගෙන යාම. හරි. පුතේ ආර්ථික හා මිල ස්ථිරතාවය පවත්වාගෙන යාම කියලා කියන්නේ ආර්ථිකයක උද්දමන හා අවදමන තත්වයන්ගෙන් තොරව
දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාම තමයි අපි කියන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියලා. ඉතින් පුතේ මෙන්න මෙවැනි ආර්ථිකයක අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක ඔයාලා ඉකෝන් කරනවා නම් ඉකෝන් වල ගොඩක් දුරට ගණනලා තියෙනවා. මෙන්න මේ සාමාන්‍යයෙන් ආර්ථිකයක් දියුණු වෙන්න ඕන නම් මෙන්න මේ උද්දමනය කියන එක යම් කිසි සුළු ප්‍රතිශතයකින් වැඩිවීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි පුතේ ආර්ථිකයක් ප්‍රසාරණය වෙන්නේ. එතකොට පුතේ අවදමනයක් කියලා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවාවල මිල එන්න අඩු මට්ටමකට වැටෙනවා. ඒක රටක දියුණුවට හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. ඔයගොල්ලෝ පුතේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා නම් ආර්ථික විද්‍යාවේ මෙන්න මේ දේවල් පුළුල් වශයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒත් එක්කම තමයි පුතේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. පුතේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා කියන්නේ සරලම කිව්වොත් එහෙම ආර්ථිකයක ඔරොත්තු දීමේ හැකියාව තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා කියන්නේ. මොකද්ද? ආර්ථිකයක ඔරොත්තු දීමේ හැකියාව. ආර්ථිකයක ඔරොත්තු දීමේ හැකියාව තමයි අපි කියන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා. ඒ කියන්නේ පුතේ මොකද්ද? මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි පුතේ අපේ රටේ මූල්‍ය පද්ධතිය නියාමනය කරන්නේ. ඉතින් පුතේ කිසිම මූල්‍ය ආයතනයක් වැටෙන්න දෙන්නේ නැතුව ඒ ආයතන වලට අවශ්‍ය නියාමනය සිදු කරමින් එන්නේ මූල්‍ය පද්ධතියේ තියෙන ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම. ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීමත් පුතේ මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක්. හරි. ඒ දෙක ඉවරයි. දැන් අපි කතා කරමු පුතේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්. මෙන්න මේ අදාළ අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා මහ බැංකුව සිදු කර ලබන කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් ප්‍රධාන කාර්යයන් අනිත් එක තමයි නියෝජ්‍ය කාර්යයන්. මෙන්න මේ යටතේ තියෙන ටික පුතේ ලියාගමු. මේක ලොකුවට විස්තර කිරීමක් නැහැ, මම විස්තර කිරීම එක දෙන්නම්. පළවෙනි එක තමයි පුතේ ලියාගන්න මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. පළවෙනි එක තමයි පුතේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. දෙවෙනි එක තමයි පුතේ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙවීම. පළවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. දෙවෙනි එක තමයි විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙවීම. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම කියලා කියන්නේ රජයේ මුදල් සැපයුම් පාලනය කිරීම සම්බන්ධයෙන් රජය සිදු කරන ලබන කටයුතු තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. බැංකු පොලි අනුපාතය, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනාදිය. දෙවෙනි එක තමයි විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙවීම. විදේශ විනිමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කර ලබන ප්‍රතිපත්ති මෙහෙයීම සිදු කරන්නේ මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. තුන්වෙනි එක තමයි පුතේ ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පුතේ ව්‍යවහාරික මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම. හතරවෙනි එක තමයි පුතේ ව්‍යවහාරික මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම. මුදල් අච්චු ගහනවා කියන්නේ අන්න ඒක. සහ ඒ දේවල් අච්චු ගහ මුදල් බෙදා හැරීම කියන්නේ ඒ යටතට දාලන කොටස. පස්වෙනි එක බැංකු නොවන ආයතනවල බැංකු නොවන ආයතනවල අධීක්ෂක ලෙස කටයුතු කිරීම. බැංකු නොවන ආයතනවල අධීක්ෂක ලෙස කටයුතු කිරීම. හරි. 6 වෙනි ලියන්න පුතේ රජයේ ආර්ථික උපදේශක බැංකුකරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම. බැංකුකරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම. හරි. ඊළඟ අන්තිම එක මේක ටිකක් දිග එකක්. 6 වෙනි එක දැන් 7 වෙනි එක අන්තිම එක. ලියාගන්න.
මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යාම. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යාම. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන. වාණිජ බැංකුවලට. වාණිජ බැංකුවලට හා මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළෙඳුන්ට. ප්‍රාථමික වෙළෙඳුන්ට නිෂ්කාශන හා ප්‍රාථමික වෙළඳුන්ට නිෂ්කාශන හා පියවීමේ පහසුකම් සැපීම. නිෂ්කාශන හා පියවීමේ පහසුකම් සැපීම. හරි පුතේ. පුතේ මේ පියවීම් ගිණුම් පවත්වාගෙන යාම කියන්නේ පුතේ ඔයගොල්ලෝ අහලා ඇති බැංකුව අතර සිදුවන මුදල් ගණතුරු සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට මෙන්න මේ කමර්ෂල් බැංකුව පීපල්ස් බැංකුවට යම්කිසි මුදලක් ට්‍රාන්ස්ෆර් කරනවා. උදාහරණයක් විදිහට මගේ ලක්ෂයක චෙක් එකක් තියෙනවා. එතන අපි BOC බැංකුව, මෙතන ගමු කමර්ෂල් බැංකුව. මගේ ජංගම ගිණුම තියෙන්නේ මෙන්න මේ BOC බැංකුවේ. නමුත් කමර්ෂල් බැංකුවට අදාළව මට රුපියල් ලක්ෂ 5ක මිලියන 1ක චෙක් එකක් හම්බ වෙනවා. ඉතින් පුතේ මම මේ මිලියන 1 චෙක් එක මගේ ජංගම ගිණුම තියෙන්නේ මෙන්න මේ බැංකුවෙන් හින්දා මම BOC බැංකුවට ගිහලා දානවා. ඒත් එක්කම පුතේ BOC බැංකුව විසින් මේක යම්කිසි ආයතනයකට යවනවා. අපි කියන්නේ ඒකේ ලංකා ක්‍රියා කියලා. ඒ ආයතනයට ගියාට පස්සේ කියනවා හරි කිසි ගැටලුවක් නැහැ. කමර්ෂල් බැංකුවේ මේ අදාළ චෙක් පත හිමි පාර්ශවයේ ගිණුමේ මුදල් තියෙනවා. ඒ නිසා මේක බණිතෝ ගෙවන්න. අන්න ඒක ඇහුවට පස්සේ BOC සමාගම විසින් චෙක් එකට දාලා මුදල් මෙන්න මෙයාට දෙනවා. ඊට පස්සේ පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවනේ. මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවා කමර්ෂල් බැංකුවට දාලා ගිණුමකුත් සහ BOC බැංකුවට දාලා ගිණුමකුත්. මෙන්න මේ ගිණුම් දෙකෙන් පුතේ මෙන්න මේ කමර්ෂල් බැංකුවේ තියෙන ගිණුමින් BOC බැංකුවේ ගිණුමට මුදල් මාරු වෙනවා. සරලම වෙන්නේ. එතකොට මාරු වුණාට පස්සේ පුතේ දවස් අවසානයේදී මෙන්න මේ වගේ ශේෂයක් එනවා. එන්න ශේෂය උන්ට දැනුම් දෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ මේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවල අවශ්‍ය පහසුකම් දෙනවා කියලා කියන්නේ ඒකයි. හරි. දැන් අපි යන් නියෝජිත කාර්යයන් හතරට. අර මං කලින් කතා කරපු ලංකා ක්‍රියා සමාගම ගැන අපි තව ටිකකින් ඉගෙන ගන්නවා. ඒකයි මම ඔයාලට අපහැදිලි වෙයි කියලා තමයි පොඩි කොටසක් කිව්වේ. හරි. නියෝජ්‍යායතන කාර්යයන් හතර ලියා ගන්න. පළවෙනි එක රාජ්‍ය ණය කළමනාකරණය. රාජ්‍ය ණය කළමනාකරණය. දෙවෙනි එක ලියා ගන්න විදේශ විනිමය පාලනය. විදේශ විනිමය පාලනය. තුන්වෙනි එක ලියා ගන්න කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සඳහා කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සඳහා කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සඳහා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳව සඳහා ග්‍රාමීය ණය යෝජනා පිළිබඳව ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳව ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳව මූලික ආයතන ලෙස කටයුතු කිරීම. මූලික ආයතන ලෙස කටයුතු කිරීම සහ අවසන් වශයෙන් ලියන්න සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය. සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය. හරි. ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙනවා ව්‍යාපාරවල සාර්ථකත්වය උදෙසා මෙන්න මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්. ව්‍යාපාරවල සාර්ථකත්වය උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්. මේ යටතේ අපිට කතා කරන්න තියෙනවා පුතේ පළවෙනි එක ස්ලිප්ස්. දෙවෙනි එක තමයි පුතේ SWIFT. තුන්වෙනි එක තමයි පුතේ RTGS. හතරවෙනි එක තමයි පුතේ SSTS. මේ මොනවද? ව්‍යාපාරවල සාර්ථකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයන සේවා. හරි. එකින් එකට කතා කරමු පුතේ. පළවෙනි එක තමයි පුතේ ස්ලිප්ස්. සිංහල නම ලියා ගන්න ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය.
මම අර කලින් කතා කරන්නේ පුතේ process එකක්. මං ආයෙ මේක ලියන්න. මට චෙක් එකක් හම්බ වෙනවා. චෙක් එක කමර්ෂල් බැංකුවේ. නමුත් මගේ ජංගම ගිණුම තියෙන්නේ BOC බැංකුවේ. ඉතින් මම අදාළ චෙක් එක චෙක් එක කමර්ෂල් බැංකුවේ. ඉතින් පුතේ මම ඒ අදාළ චෙක් එක BOC බැංකුවට ගිහිල්ලා දානවා. දැම්මට පස්සේ මෙන්න මේ BOC බැංකුව විසින් ලංකා ක්ලියර් උන්තර මතක තියාගන්න මේක. මෙන්න මේ ලංකා ක්ලියර් කියන සමාගමේ තමයි යන්න ඒ දේ සිද්ධ කරන්නේ. නැත්තම් ඉස්සර මේක හැම දෙයක්ම එහාට මෙහාට චෙක් පොත් අරන් ගිහිල්ලා account එකට සල්ලි තියෙනවද කියලා බලලා අර ලොකුවට අර බැංකු අතර අන්තර් හුවමාරු සේවාවක් තිබ්බේ නැහැ නේ ඉස්සර. පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා. ඉතින් අර ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් මේ දේවල් කරන්න ඕනේ. අන්න ඒ සිස්ටම් එකෙන් බැහැරව පරිගණක ජාල හරහා දැන් මේ දේ කරනවා. ඉතින් පුතේ ලංකා ක්ලියර් කියන සමාගමට යවුවට පස්සේ ලංකා ක්ලියර් කියන සමාගම විසින් කමර්ෂල් බැංකුවේ අදාළ චෙක් එක නිකුත් කරපු පුද්ගලයාගේ account එක බලනවා. මෙන්න මේ account එකේ සල්ලි තියෙනවා නම් පුතේ මෙයා ආපස්සට මෙන්න මෙයාට දැනුම් දීමක් කරනවා. හරි. කිසිම ගැටලුවක් නැහැ. ඔයා මට කියන්නේ ඔයා මේ චෙක් එක ලබා දුන්න පුද්ගලයාට මුදල් ගෙවන්න. ඒක කිව්වට පස්සේ BOC බැංකුව විසින් පුතේ මට රුපියල් 50000 දෙනවා. 50000 දුන්නට පුතේ මෙයාගේ ගිණුමෙන් මේක අයින් වෙලා මෙයාගේ ගිණුමට ඇවිල්ලාද මේක? අන්න ඒක පුතේ කරනවා මෙන්න මේ පද්ධතිය හරහා. ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා පුතේ මෙන්න මේ බැංකු දෙකටම දාලා පියවීම් ගිණුම් දෙකක්. BOC බැංකුවට සහ කමර්ෂල් බැංකුවට දාලා. එතකොට පුතේ මේ කමර්ෂල් බැංකුවෙන් රුපියල් 50000ක මුදලක් මෙන්න මේ BOC බැංකුවේ account එකට එනවා. ඈ account එකට ආවට පස්සේ තමයි පුතේ මෙන්න මේ ගණතුල සම්පූර්ණ වෙන්නේ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ මේ ස්ලිප්ස් කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒත් එක්කම පුතේ මෙන්න මේ සීමා සහිත ලංකා ක්ලියර් සමාගම. මෙන්න මේ ලංකා ක්ලියර් සමාගමෙන් ඉටු කරන ලබන කාර්යයන් නැත්තම් නිෂ්කාශන සේවා දෙකක් තියෙනවා. නිෂ්කාශන සේවා දෙකක්. අන්න මේ දෙක පැහැදිලිව ලියාගන්න. පළවෙනි එක තමයි පුතේ චෙක්පත් හා අනකර හුවමාරුව. චෙක්පත් හා අනකර හුවමාරුව හා චෙක්පත් හා අනකර හුවමාරුව හා ශුද්ධ ශේෂය ගණනය කිරීම. ශුද්ධ ශේෂය ගණනය කිරීම. ශුද්ධ ශේෂය ගණනය කිරීම. දෙවෙනි එක එම ශුද්ධ ශේෂ මහ බැංකුව හා එම ශුද්ධ ශේෂ මහ බැංකුව හා අනෙකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම. මහ බැංකුව හා අනිකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම. ඕක තමයි සරලම ස්ලිප්ස් කියලා කියන්නේ. දැන් පුතේ ස්විෆ්ට් එක. ස්විෆ්ට් එක මම මෙහෙම කියන්නම්. දැන් අපි කතා කරේ පුතේ BOC බැංකුව සහ කමර්ෂල් බැංකුව අතර. නමුත් මේ ස්විෆ්ට් කියන එක වෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින BOC බැංකුව සහ පිටරටක පවතින බැංකුවක් එක්ක. මම උදාහරණයක් විදිහට මේකෙදි ගන්නම් පුතේ ඔයාලට පැහැදිලි කරලා දෙන්න කියලා දෙන්න ලේසි වෙන්න. Bank of China. චීනයේ තියෙන බැංකුවක්. මෙන්න මේ දෙක අතර ගනුදෙනු නැත්තම් මුදල් හුවමාරු වීම තමයි මෙන්න මේ ස්විෆ්ට් එකෙන් කියන්නේ. උදාහරණයක් විදිහට මේක හොඳට අහගන්න. ශ්‍රී ලංකාවේ මාස් කියලා කම්පැනි තියෙනවා. මාස් කියන කම්පැනි තියෙනවා. මෙන්න මේ මාස් කියන කම්පැනිට අවශ්‍යයි මෙන්න මේ චීනයේ තියෙන වෙනත් කම්පැනි එකකින් රෙදි පිළිගන්න. රෙදි පිළිගන්න අවශ්‍යයි. ඉතින් පුතේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙයා ලංකාවට බඩු එවන්න කලින් එයාට මුදල් ලැබෙනවා කියන එක තහවුරු කරගන්න මොකක් හරි ලිපියක් හරි මොකක් හරියක් එපයි පුතේ. ඉතින් ශ්‍රී ලංකාවේ BOC බැංකුව මෙන්න මේ Bank of China කියන ආයතනයට යවනවා මුදල්. උදාහරණයක් විදිහට හිතන්න ඩොලර් 10000ක්. ඩොලර් 10000ක්. ඉතින් පුතේ මෙන්න මේ Bank of China කියන ආයතනය මෙන්න මේ රෙදිපිලි සමාගමට අදාළ මුදල දෙනවා. ඊට පස්සේ තමයි පුතේ ශ්‍රී ලංකාවට අදාළ බඩු ටික එන්නේ. සරලව කිව්වොත් එහෙම අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය ක්‍රමයේදී. ඒත් එක්කම තමයි පුතේ තවත් අවස්ථාවක් ගත්තොත් එහෙම
ඔයගොල්ලොන්ට ශ්‍රී ලංකාවේ බැංකුවකට පිටරට කෙනෙක්ගෙන් මුදල් ලෙවන්න ඕනේ කියලා හිතන්නකෝ. එවැනි අවස්ථාවකදී පුතේ දැන් චීනයේ ඉන්න කෙනෙක්ට ලංකාවේ කෙනෙක්ට මුදල් ලෙවන්න ඕනේ. එයා මේ බැංක් ඔෆ් චයිනා කියන ආයතනයට තමන්ගේ මුදල් ටික දාලා ඒ මුදල් ටික යවන්න කියනවා ශ්‍රී ලංකාවේ BOC බැංකුවේ අදාළ account එකට. අන්න ඒ වගේ ගණතුන සිද්ධ වෙන්නේ පුතේ මෙන්න මේ SWIFT එක හරහා. SWIFT එකට කියන සිංහල නම ලියා ගන්න ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සංවේදන ජාලය. ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සංනිවේදන ජාලය. SWIFT එකත් හරි. දැන් පුතේ යන් RTGS එකට. නැත්නම් අපි ඒකට කියන සිංහල නම ලියා ගන්න තත්කාලීන දළ පියවීම පද්ධතිය. තත්කාලීන දළ පියවීම පද්ධතිය. පුතේ මෙන්න මේකෙන් කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. උදාහරණයක් විදිහට අපි අර ස්ලිප්ස් එකේ කතා කර ප්‍රොසෙස් එකම තමයි. නමුත් පුතේ මේ ස්ලිප්ස් එකේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ ක්‍රියාකාරීත්වය වෙන්නේ අපි රුපියල් 13000 චෙක් එකක් දානවා 25000 චෙක් එකක් දානවා 10000 චෙක් එකක් කරනවා 5000 චෙක් එකක් කරනවා හරිම පොඩි මුදල් ගන්න දෙන තමයි මෙන්න මේ හරහා යන්නේ. නමුත් පුතේ ඔයා හිතන්න ඔයා කොළඹ නිවසක් මිලදී ගන්නවා. ඔයා ඉන්නේ පුතේ අනුරාධපුර. මේ නිවසට රුපියල් මිලියන 250යි. මෙන්න මේ වගේ විශාල මුදලක් ඔයාට මෙන්න මේ RTGS කියන පද්ධතිය හරහා කොළඹට එවලා ඒ නිවස අයිතිකරුගේ ගිණුමට දාන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි සාපේක්ෂව විශාල වටිනාකමකින් යුත් මුදල් හුවමාරු කර ගැනීමේදී මේ ක්‍රමය වැදගත් වෙනවා. කොළඹ BOC බැංකුවේ අනුරාධපුර කොමර්ෂල් බැංකුවේ මිලියන 250 පට ගන්න මාරු වෙනවා. තව එකක් කියන්නම් පුතේ. දැන් මම ඔයගොල්ලෝනේ කතා කරානේ පොඩි මුදල් ගන්න දුන්න මේකින් වෙනවා. පිටරට කට්ටියට මුදල් ගන්න දුන්න මේකින් වෙනවා. RTGS එකෙන් වෙන්නේ විශාල මුදල් හුවමාරු. පුතේ මෙන්න මේ කිසිම දෙයක් අපි දන්නේවත් නැහැ. අංක 1. ඔයාගේ බැංකුවෙන් දැන් ඔයාලගේ පවුලේ කට්ටිය සමහර කට්ටිය රට ඇති රටේ ඉන්න කෙනෙක්ගෙන් ඔයාට මුදල් හම්බ වෙනවා නම් පුතේ ඔටෝම ඉන්නේ මෙන්න මේ පද්ධතියෙන්. SWIFT එක හරහා. ඔයා බැංකු account වල ගණතුණු කරලා තියෙනවා නම් ඔයාලගේ තාත්තිලා අම්මිලා ගණතුණු කරලා තියෙනවා නම් ඔයා කමර්ෂල් බැංකුවේ චෙක් එකක් BOC බැංකුවේ ජංගම කිරීමකට මාරු කර ගන්නවා නම් පුතේ ඒක වෙන්නේ මෙන්න මේ පද්ධතිය හරහා. මේ වගේ දෙයක් තමයි ගොඩක් වෙලාට වෙන්නේ නැති වෙති ලොකු මුදල් ගණන් මාරු වෙන කලාතුරකින් දෙමාපියෙක් ඉන්න පුළුවන් එච්චර මුදල් වෙනවද ගොඩක් කට්ටිය එහෙම නැහනේ. ඒ වගේ දෙයක් වුණොත් මේක වෙන්නේ මේ පද්ධතිය හරහා. අපි පුතේ මේක වෙන්නේ මෙන්න මේ පද්ධති වලින් කියලා අපි දන්නේවත් නැහැ. ඇත්තම කතාව. අපිට සල්ලි එනවා අපි ගන්නවා. අපි සල්ලි දානවා ඒවා යනවා. පිටරට කෙනෙක්ගෙන් සල්ලි එනවා මේව ගන්නවා. අපි දන්නේවත් නැහැ මෙන්න මේ දේවල් වෙන්නේ මෙන්න මේ පද්ධති වලින් කියලා. ඒකයි මෙම කිව්ව ගමන් පොඩ්ඩක් ඔයාලා නිකන් හුරු තියෙනව නැහැත් වගේ. හරිද? අන්තිම එක තමයි පුතේ SSDS. අන්තිම එක තමයි පුතේ SSDS. පුතේ SSDS කියලා කියන්නේ ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය. ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය. ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය. පුතේ ඔයා හිතන්න ඉස්සර ගණදුනුවක් වෙනම නම් සාපේක්ෂව හිතන්න ඔයාට භාණ්ඩාගාර රුපියල් මිලියන 100ක භාණ්ඩාගාර බැදුම් කරයක් මිලදී ගත්තා. පුතේ මේ භාණ්ඩාගාර බැදුම් කරයක් මිලදී ගත්තාම රුපියල් මිලියන 100ක ඔයාට පුතේ ඉස්සර නම් සර්ටිෆිකේට් එකක් එනවා. සර්ටිෆිකේට් එකක් එනවා. නමුත් පුතේ ඔයා මේ භාණ්ඩ රුපියල් මිලියන 100ක භාණ්ඩාගාර බැදුම් කරයක් දැන් මිලදී ගත්තොත් එහෙම ඔයාට සර්ටිෆිකේට් එකක් එන්නේ නැහැ. කෙලින්ම ඔයා ගිහිල්ලා මෙන්න මේ පද්ධතියේ රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාගේ නමට ලිපිගණුවක් හැදෙනවා. අන්න ඒ ලිපිගණුව තියෙනවා ඔයාට මිලියන 100ක භාණ්ඩාගාර බෙදුම් කර තියෙනවා කියලා. ඉස්සර වගේ සර්ටිෆිකේට් දෙන්නේ නැහැ. ඒ වෙනුවට පරිගණක ජාලයක් කරා අයිතිය හුමාරු වෙනවා. කාට හරි පවරන්න ඕන නම් ඒ අයිතිය පැවරීම කරන්න පුළුවන් පරිගණක ජාලය හරහාම. හරි. දැන් පොඩ්ඩක් විශේෂ දෙයක් කියන්නම්. මෙන්න මේ RTGS එකයි SSDS එකයි එකතු වෙලා ලංකා සෙටල් කියලා පද්ධතියක් හැදෙනවා.
මෙන්න මේ දෙකේ එකතුවෙන් තමයි ලංකා සෙටල් එක හැදෙන්නේ. පුතේ මෙන්න මේකෙන් මම ඔයාලට මෙන්න මෙහෙම කියලා දෙන්නම් ඒක. උදාහරණයක් විදිහට මම අර හැම වෙලාවෙම කමර්ෂල් බැංකුවයි BOC බැංකුවයි ගන්න පොඩ්ඩක් අර ඩිෆරන්ස් එක. වෙනස්කමක් තියෙන හින්දා බැංකු දෙකේ නම් දෙකේ උනත්. පුතේ ලංකා බැංකුව තියෙනවා. දැන් අපි කියමු BOC බැංකුව තියෙනවා. මේ පැත්තෙන් ගත්තාම කමර්ෂල් බැංකුව තියෙනවා. පුතේ මෙන්න මේ කමර්ෂල් බැංකුව විසින් මෙන්න මේ BOC බැංකුව සතුව පවතින රුපියල් මිලියන 100ක භාණ්ඩාගාර බැඳුම්කරයක් මිලදී ගන්නවා. මිලියන 100ක භාණ්ඩාගාර බැඳුම්කරයක් මිලදී ගන්නවා. මෙන්න මේ භාණ්ඩාගාර බැඳුම්කරේ මිලදී ගත්තාම මෙන්න මේකේ මෙන්න මේ මිලියන 100 භාණ්ඩාගාර බැඳුම්කරේ අයිතිය හොමාරු වෙන්නේ මෙන්න මේ SSDS පද්ධතිය හරහා. අයිතිය හොමාරු වෙන්නේ SSDS පද්ධතිය හරහා. ඒත් එක්කම තමයි පුතේ දැන් මෙතන රුපියල් මිලියන 100ක් නේ. මෙයා කමර්ෂල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක් වෙන්න මෙයාට දෙන්න ඕනේ. මිලියන 100ක්. මෙන්න මේ මිලියන 100 මාරු වෙන්නේ පුතේ මෙන්න මේ RTGS කියන පද්ධතිය හරහා. එතකොට අර ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුම් හරහා මිලියන 100 මෙයාට යනවා. එහෙමත් නැත්නම් මේ RTGS කියන පද්ධතිය හරහා වෙනමම මේ මිලියන 100 යනවා. එතකොට මේ හුවමාරුව අයිතිය හුවමාරු වෙන්නේ SSDS පද්ධතිය හරහා වන අතර මුදල හුවමාරු වෙන්නේ මෙන්න මේ RTGS කියන පද්ධතිය හරහා. මෙන්න මේ දෙක එකතු වෙලා තමයි මෙන්න මේ ලංකා සිටල් කියන එක හැදෙන්නේ. හරි.